සුබ දවසක් කියලා පිළිගන්නවා සිලොන් ෆ්ලේවර්ස් YouTube channel එකට. අද අරගෙන ආවේ තෝසෙ රෙසිපි එකක්. පැය භාගයකින් වගේ මේ තෝසෙ එක අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම ආපල් සෝඩා, ඊස්ට් වගේ පිපුම් කාරක අවශ්‍ය වෙන්නේත් නැහැ. එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මේ තෝසෙ එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පරිප්පු කෝප් එකක්. මේ පරිප්පු ටික 2-3 පාරක් විතර හොඳට සෝදලා පිරිසුදු කරගන්න ඕන. දැන් සෝදලා පිරිසුදු කරගත්ත පරිප්පු ටික වැහෙන්න වතුර එකතු කරලා පෙඟෙන්න තියාගන්නවා. පරිප්පු ටික පෙඟෙනකන් අපිට පුළුවන් තෝසෙ සම්බෝලේ හදාගන්න. මේ වගේ ග්‍රයින්ඩර් කප් එකක් අරගෙන ගාගත්ත පොල් ටිකක් එකතු කරගන්නවා. දැන් ලුණු ගෙඩියකින් භාගයක් විතර පොඩියට කපලා එකතු කරගන්නවා. ඒ වගේම අමු මිරිස් ටිකක්, කරපිංචා ටිකක් සහ රස අනුව ලුණු එකතු කරගන්නවා. දැන් වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ ග්‍රයින්ඩ් කරගත්තට පස්සේ දැන් වෙන භාජනයකට අපි මේක මාරු කරගන්නවා. දැන් දහි ගෙඩි භාගයක යුෂ එකතු කරගන්නවා. දහි යුෂ ටිකක් වැඩිපුර එකතු කරගත්තාම මේ තෝසෙ සම්බෝලේ හරිම රසයි. දහි එකතු කරලා අපි මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් අපේ පරිප්පු එක හොඳට පෙඟිලා තියෙන්නේ. මෙන්න මේ වගේ පරිප්පු ටික හොඳටම පෙඟුනට පස්සේ අපිට පුළුවන් මේ ටික ග්‍රයින්ඩ් කරගන්න. දැන් වතුර ඉවත් කරලා මේ වගේ ග්‍රයින්ඩර් කප් එකක් අරගෙන අපි මේ පොඟව ගත්ත පරිප්පු ටික එකතු කරගන්නවා. දැන් අපි මේකට බිත්තරයක් එකතු කරගන්නවා. ඒ වගේම රස අනුව ලුණු එකතු කරගන්නවා. දැන් අපි වතුර ටිකක් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ ග්‍රයින්ඩ් කරගත්ත අපේ තෝසෙ බැටර් එක. මෙන්න මේ වගේ කෑලි නැති වෙනකන් හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕන. බැරි වෙලාවත් මේ මිශ්‍රණය දියාරු වුණොත් අපිට පුළුවන් පාන් පිරිමේස හැන්දක් විතර එකතු කරලා මෙන්න මේ වගේ පදමකට මේ මිශ්‍රණය හදාගන්න. මෙන්න මේ වගේ ඝනත් නැති, ගොඩාක් දියාරුත් නැති තෝසෙ බැටර් එකක් තමයි අපි හදාගන්නේ. දැන් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට තෝසෙ හදාගන්න. මේ වගේ ෆෑන් එක රත් වුණාට පස්සේ තෙල් ටිකක් ගාගෙන මේ බැටර් එකෙන් ටික ටික දාන ගමන් අපිට පුළුවන් මේ තෝසෙ ටික හදාගන්න. මේ වගේ මතු පිට හොඳට වේරුණාට පස්සේ අපි මේ තෝසෙ එක අනිත් පැත්ත හරව ගන්නවා. මේ විදිහට අපි ඔක්කොම තෝසෙ ටික හදාගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත තෝසෙ ටික. මේ ප්‍රමාණයන්ගෙන් මේ වගේ තරමේ තෝසෙ අපිට 10ක් විතර හදාගන්න පුළුවන්. මේ තෝසෙ එක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. සුබ දවසක්.